එතකොට අද අපි මේ පාඩමින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රීටේල් කන්සෙප්ට් එක මොකද ෆේල් වෙන්න හේතු මොනවද? ඒ කියන්නේ SMC එක ගත්තම මොන වගේ හේතු නිසාද ඒක ෆේල් වෙන්නේ? ඊට පස්සේ ඒක කරන අය කරන වැරදි ඒ වගේ ඒවා තමයි අද අපි මේ මේ පාඩමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? මුලින්ම ඔයා මම හිතනවා මෙතුවක්කල් රීටේල් ට්‍රේඩර් කෙනෙක් විදිහට ඉන්න ඇත්තේ කියලා. මොකද මමත් YouTube එකට අප්ලෝඩ් කරලා තිබ්බේ රීටේල් කන්සෙප්ට් එක මම සහ අපේ ටීම් එක අය. එතකොට ඒකෙන් ඔයාලා ඉගෙනගෙන බලන්නත් ඇති කිහිප දෙනෙක්. එහෙම නැත්නම් වෙන කොහෙන් හරි ඉගෙනගෙන හරි එක්ක කරේ නැතිවෙන් මොනවත් කරපු නැති කෙනෙක් ඉන්නත් පුළුවන් මෙතන. ඒ අය හිතන්න යන්න එපා මේක ගැන. පොඩක් අයිඩියා ගන්න අපේ දැන් අද උගන්නන කන්සෙප්ට්. ඒ කියන්නේ SMC කන්සෙප්ට් එකත් එක්ක ගත්තම අනිත් ඒවා කොච්චර දුර්වලද කියන එක අයිඩියා එකක් ගන්න. හරිද? එතකොට මෙතුවක්කල් කරපු අයත් ඒක බලා ගන්න පොඩ්ඩක් මොනවද ඒකේ තිබ්බ දුර්වලතා කියලා. හරිද? එතකොට මුලින්ම කියන්න ඕනේ ඔයා දැන් SMC කරන්නනේ මේකට ආවේ. හරිද? SMC කරන්න ඇවිල්ලා ඔයා වෙන වෙන concept පස්සේ යන්න එපා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් දැන් ඔයා SMC කරන ගමන් retail විදියට ට්‍රේඩ් කරන්න ගත්තොත් ඒක ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ඔයාලා ලොස් වෙන්න සම්භාවිතාව වැඩි. මොකද දෙකක් කරනකොට ඒ දෙකේ තියෙන සමස්ත වශයෙන්ම විරුද්ධ කන්සෙප්ට් දෙකක්. එතකොට ඔයාලට ඒක ලොකුවටම වෙනස්ව බලපානවා. හරිද? එතකොට ඔයාලගේ මයින්ඩ් එක අවුල් යනවා. ඒ නිසා ඔයා කරන දේ දිගටම කරන් යන්න. ඒ නිසා වෙන ඒවා පස්සෙන් යන්න එපා. ඒ කියන්නේ ඔයා SMC කරන්න තෝරගත්තා නම් ඒ SMC එකේ අඩියටම යන්න. ඒ කියන්නේ ඉගෙන ගන්න පුළුවන් උපරිමයටම ඉගෙන ගන්න. SMC කරන ගමන් රීටේලුත් ඉගෙන ගන්න යන්න එපා. ඉගෙන ගන්න. ඉගෙන ගත්තට කමක් නැහැ. ඕනම් කරලත් බලන්න මං කිව්ව දේ මොකක්ද කියලා. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. අර සමහර අය ඉන්නවා කිව්වට පිළිගන්නේ නැහැ. කරලම බලන්න ඕන අයත් ඉන්නවානේ. එහෙම අය කරලා බලන්න කිසි ගැටලුවක් නැහැ. අර ලොස් වෙන්න තියෙන සම්භාවිතාව තමයි එතකොට වැඩි. මොකද මමත් කලින් රීටේල් කරේ. එතකොට මම දන්නවා රීටේල් වල තියෙන දුර්වලතා මොනවද. ඒ නිසා ඒක අතහැරලා ආවා SMC වලට. දැන් SMC කරනවා මං ටික කාලයක් කරා SMC එක රීටේල්. එතකොට ඒ කියන්නේ SMC භාගයට දාන්න කාලේ. ලොකුවට දාන්නේ නැහැ ඒ කාලේ. ඒ නිසා රීටේල් එක මික්ස් කරලා කරා. එතකොට ලොස්. ඊට පස්සේ SMC ගැඹුරටම ඉගෙනගෙන දැන් SMC පැත්ත විතරයි යන්නේ. හරි. අපි යමු එහෙනම් අද අපේ කතාවට. ඕකේ. මේ ටික ලකුණු කරන් ඇවිල්ලා කරන්නේ නැතුව අද දැන් මේ වෙලාවේ ලකුණු කරලා කරන්න හේතුව තමයි එතකොට ඔයාගේ අර මයින්ඩ් එකට යන ප්‍රමාණය වැඩි. මතකෙ හිටින ප්‍රමාණය වැඩි. ඒ නිසා තමයි දැන් ලකුණු කරලා කරන්නේ. නැත්තම් මට මේක ලකුණු කරන් ඇවිල්ලා කරලා ඉක්මනට යන්න තිබ්බා. එහෙම තේරුමක් නැහැ. ඒ කියන්නේ මට නම් අවුලක් නැහැ. ඔයාලට එතකොට මම දකින විදියට එච්චර හොඳ දෙයක් නෙමෙයි ඒක. හරිද? ඔයා දැන් මුලින්ම අපි බලමු රෙසිස්ටන්ස් එක. හරිද? ඔයාලා සමහර විට දන්න අය ඇති, දන්නේ නැති අය ලොකුවට හිතන්න යන්න එපා. මේ අද කියලා දෙන්නේ අපේ concept එකේ දෙයක් නෙමෙයි. හරිද? වෙනත් concept එකක දෙයක්. ඔයාලට ඒකේ තියෙන දුර්වලතාව තමයි කියලා දෙන්නේ. හරිද? එතකොට දැන් රීටේල් කරපු කෙනෙක් දන්නවා ඇති මේ හරිය ඔයාලට බැලුමට මං ඉන්නේ මේ බිට්කොයින් වල ඩේලි chart එකේ. හරිද? මේ ඩේලි chart එකේ ඔයාලට පේනවා ඇති රෙසිස්ටන්ස් ලයින් එක. දැන් සමහර අය ওই විදියට ලයින් එකක් ගහනවා. හරිද? සමහර අය ওই විදියට ලයින් එකක් ගහනවා රෙසිස්ටන්ස් වලට. සමහර අය කරන්නේ මේ විදියට සෝන් එකක් අඳිනවා. රෙසිස්ටන්ස් සෝන් එකක් කියලා අඳිනවා. හරිද? ওই විදියට. එතකොට දැන් මේ වගේ රෙසිස්ටන්ස් සෝන් එකක් අඳින්න අඩුම ටච් පොයින්ට් දෙකක් තියෙනවනේ. එතකොට මෙතන එක ටච් පොයින්ට් එකක් තියෙනවා. මෙතන දෙවෙනි ටච් පොයින්ට් එක තියෙනවා. එතකොට අපිට මෙන්න මේ හරියෙන් වගේ
ෂෝට් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් මෙතන රෙසිස්ටන්ස් එකක් නිසා. හරිද? ඔය විදිහට එතකොට අපිට රෙසිස්ටන්ස් එකට ටිකක් උඩින් ස්ටොප් ලොස් එක දාලා ළඟම තියෙන ලෝ එක වගේ ටාගට් කරලා ගන්න පුළුවන්. දැන් ඒ විදිහට මෙතන ගත්තා නම් ඒ ට්‍රේඩ් එක මෙතනදී වින් කරන්න පුළුවන්. හරිද? ඔතෙන්දී ඔයාලට පේනවා ඇති මේ ට්‍රේඩ් එක වින් කරලා තියෙනවා. හරිද? ඒ ට්‍රේඩ් එක වින් කරලා තිබුණට ඔයා බලන්න මෙන්න මෙතෙන්දිත් දැන් රෙසිස්ටන්ස් එකක් කියන්නේ සමහර අය කියන විදිහට ඒ කියන්නේ රීටේල් ට්‍රේඩර්ස්ලා කියන විදිහට රෙසිස්ටන්ස් ලයින් එකක ටච් වෙන පොයින්ට් ගාන වැඩි වෙන තරමටලු ඒක ස්ට්‍රෝං වෙන්නේ. හරිද? එහෙම කියනවා. හරිද? දැන් එහෙමනම් මෙතන ටච් පොයින්ට් එකක් අදිනවම දැන් අපිට ටච් පොයින්ට් 3ක් තියෙනවානේ. මෙතනත් ගත්තම. හරිද? එහෙම හිතලා කෙනෙක් මෙතනින් ෂෝට් එකක් ගත්තා බලන්න එයා ලොකු ලොස් එකකට යනවා මෙන්න මෙතෙන්ට එද්දි. හරිද? සැලකිය යුතු ලොස් එකකට යනවා. බලන්න මෙතන එයාට නිකන් හිතන්නවත් වෙලාවක් දීලා නැහැ. එකපාර කැන්ඩල් එකෙන් මේ බලන්න මේ කැන්ඩල් එකෙන් එකපාරම ස්ටොප් ලොස් හන්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ සමහර විට එයා හිතන් ඉන්නේ නැති මේකේ මේ හරියේදී මේ හරියට වගේ රෙසිස්ටන්ස් එකේ භාගයක් විතර මාකට් එක આવොත් ක්ලෝස් කරගන්න. නමුත් එහෙමවත් වෙලාවක් දීලා නැහැ. එකපාරින්ම මාකට් එක උඩට ගහලා ස්ටොප් ලොස් එක හන්ට් කරලා තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මොකද්ද උනේ? මෙතන උන දේ තමයි මම මේ විදිහට එක පැහැදිලි කරන්න. හරිද? දැන් කෙනෙක් යම් කිසි හේතුවක් නිසා මෙතනින් ෂෝට් ට්‍රේඩ් ගන්නවනේ. හරිද? මෙතනින් නොගෙන ඉන්නේ නැහනේ. අනිවාර්යයෙන්ම මෙතනිනුත් ෂෝට් ට්‍රේඩ් ගන්නවා විදියට. හරිද? එතකොට එයාත් ස්ටොප් ලොස් එක ඔය වගේ තියාගන්නවා. හරිද? එතකොට මෙතන ස්ටොප් ලොස් ටිකක් තියෙනවා. ඊළඟට මෙතනිනුත් එක්කෙනෙක් හරි ගන්නවනේ. කවුරුන් හෝ ගන්නවා. එතකොට මෙතනින් ගත්ත කෙනාගේ ස්ටොප් ලොස් එක ඔය විදියට තියාගන්නවා. හරිද? ඔය විදියට තියාගන්නවා. දැන් බලන්න මාකට් එකේ කොච්චර ස්ටොප් ලොස් තියෙනවද මේ ටිකේ? මෙතන ස්ටොප් ලොස් එකතු වෙලා තියෙනවා. මෙතන තියෙනවා. මෙතන ස්ටොප් ලොස් ටික මේ එකතු වෙලා තියෙනවා. මෙතන තියෙනවා. මේ ටිකේ එතකොට මොනවද මේ ස්ටොප් ලොස් කියන්නේ? ලික්විඩිටි. ලික්විඩිටි කියන දේ අපි සමාන කරනවා ලික්විඩිටි සමානයි සල්ලි. හරිද? සල්ලි නැත්තම් ඩොලර්. ලික්විඩිටි කියන්නේ සල්ලි. එතකොට මේ මාකට් එක හැමතිස්සෙම යන්නේ සල්ලි හොයාගෙන. මාකට් එක හැමතිස්සෙම යන්නේ සල්ලි තියෙන පැත්ත හොයාගෙන. දැන් මාකට් එක මෙතන ඉඳලා මෙතෙන්ට එන්න හේතුවත් මේ හරියේ ලොන්ග් ට්‍රේඩ් ටිකක් හෝ නැත්නම් මෙහෙන් දාපු මේ කලින් මේ පැත්තෙන් දාපු ලොන්ග් ට්‍රේඩ් වල ස්ටොප් ලොස් හරි මොනවා හරි සල්ලි මේ ටිකේ තියෙන නිසා ඒ ටික ගන්න තමයි මාකට් එක මෙතෙන්ට ආවේ. හරිද? ඊළඟට බලන්න දැන් අර විදිහට කට්ටියට ඒක රීටේල්ලට මේක රෙසිස්ටන්ස් එකක් වුණා. ඊට පස්සේ ඔන්න මෙතනින් ට්‍රේඩ් ගන්නවා මෙතනිනුත් ගන්න හිතන් ඉන්නවා. එතකොට ওই විදිහට ට්‍රේඩ් රෙසිස්ටන්ස් ලයින් එක ගන්න බලන් ඉන්නකොට මේ ටිකේ දැන් සල්ලි නැත්තම් මං කියව ලික්විඩිටි එකතු වෙලා තියෙනවනේ. දැන් මාකට් එක එතකොට මොකද්ද කරන්නේ? කොයි වෙලාවෙ හරි මේ ලික්විඩිටි ගන්න මෙහෙම එක සැරේම ගහනවා. එක සැරේම ගැහුවම බලන්න මේ මුළු පළාතෙම තිබ්බ ලික්විඩිටි ටික එක කැන්ඩල් එකෙන් මෙතන වට ඇඳලා දැන් කැන්ඩල් එක පේන්නෙත් නැහැ. මේ බලන්න එක කැන්ඩල් එකෙන් ගහලා තියෙනවා මුළු ලික්විඩිටි ටිකම අරගන්න. හරිද? පේනව නේද? අන්න ඒ විදිහට තමයි මාකට් එකේ ඔය රෙසිස්ටන්ස් ලයින් කියන එක ෆේල් වෙන්නේ. හරිද? දැන් ඕකම මම සපෝට් ලයින් එකට අදාළවත් කියලා දෙන්නම්. සපෝට් ලයින් එකක් හොයා ගන්නත් ඕනේ ඒකට. දැනට මන් ඩ්‍රෝවින් කරලා තියෙන ටික ඔක්කොම රිමූව් කරා. ගහලා තිබ්බ SMC ඇනලයිස් එකත් යන්නේ නැති. අවුලක් නැහැ. මෙතනත් ඒ කිව්ව කතන්දරේම තියෙනවා. අපි එතනින් පැහැදිලි කරමු. හරි. ඔන්න ඔය විදිහට. දැන් මේක මොකද්ද? මට දැන් ඔයා හිතන මම රීටේල් ට්‍රේඩර් කෙනෙක්. හරිද? දැන් මට අදාළව මේක සපෝට් ලයින් එකක් කියලා අපි කියනවා. සපෝට් ලයින් එක. දැන් සමහර අය ওই විදිහට සපෝට් ලයින් අඳිනවා. සමහර අය විදිහට ඕක සමහර අය මේ විදිහට ඕක සෝන් එකක් කරලා සපෝට් සෝන් අඳිනවා. හරිද? ඔය විදිහට. එතකොට බලන්න
ඔය විදිහට සපෝට් සෝන් එකක් කැන්දම අර කියපු දේ මෙතනත් ඒ විදිහටම සිද්ධ වෙලා තියෙනවා. දැන් ටච් පොයින්ට් දෙකක් තියෙන්න ඕනේ සපෝට් එකක් වෙන්න. එතකොට මෙතන එක ටච් පොයින්ට් එකක්, මෙතන එක ටච් පොයින්ට් එකක්. හරිද? ඊට පස්සේ බලන්න මෙන්න මෙතන දැන් ටච් පොයින්ට් දෙකක් තියෙන ට්‍රේඩ් එකක් ගන්න. එතකොට මෙතනින් එක්කෙනෙක් ට්‍රේඩ් එකක් ගන්නවා, ලෝන් ට්‍රේඩ් එකක්. ওই විදිහට ස්ටොප් ලොස් එක තියෙනවා. ළඟම තියෙන හයි එක තමයි එතකොට අපේ ටාගට් එක වෙන්නේ. ඔන්න උතන ළඟම තියෙන හයි එක තියෙන්නේ මෙතන. ඒ හයි එක ටාගට් කරලා ওই විදිහට ගැහුවම ඒ ට්‍රේඩ් එක නම් අවුලක් නැහැ. ෂේප් වින් කරලා තියෙනවා. ඊළඟට මෙතනින් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. මොකද මේකට සපෝට් ලයින් එකක්. ඒ නිසා මෙතනිනුත් ගන්න පුළුවන්. මෙතනිනුත් ওই විදිහට ගන්න පුළුවන්. ඒතකොට ළඟම තියෙන හයි එක තමයි ටාගට් එක. මෙතන ළඟම හයි එක. ඒකත් වින් කරා. අවුලක් නැහැ. ඒකත් වින් කරා. බලන්න ඊළඟට එහෙම හිතන්නවත් දීලා නැහැ. කැන්ඩල් එක දිගට ලික්විඩිටි වොයිඩ් එක. ලික්විඩිටි වොයිඩ් කියන එකවත් දන්නේ නැතුව ඇති. සමහර විට දන්නවත් ඇති. අපි ඒව කතා කරනවා ඉස්සරහට. ඒව SMC වල තියෙනවා. මේ බලන්න ලික්විඩිටි වොයිඩ් එකක් විදිහට ඔක්කොම ටික අරගෙන තියෙනවා. දැන් අර කතාවම මෙතනක් තියෙනවා. හරිද? දැන් මෙතනිනුත් ලොං ට්‍රේඩ් ගන්නේ නැතුව ඉන්නේ නැහනේ. කවුරුන් හෝ මෙතනිනුත් අනිවාර්යෙන් ලොං ට්‍රේඩ් ගන්නවා. එතකොට මෙතනින් ලොං ට්‍රේඩ් එක ගත්ත කෙනා එයාට ළඟම තියෙන හයි එක මේක ඔය විදිහට ගත්ත කියමුකෝ. හරිද? තාම හෝල්ඩ් කරනන් ඉන්නවා කියමුකෝ ඔන්න. ඔය විදිහට උඩට යනකම්. එතකොට එයාගේ ස්ටොප් ලොස් එක මෙතන තියෙනවා. ඊළඟට මෙතනින් ගන්න කෙනාගේ ස්ටොප් ලොස් එකත් ඔය විදිහට සපෝට් එකට පොඩි කැප් එකක් තියලා ඔය විදිහට තියනවා උඩට යනකම් අල්ලන් ඉන්න. හරිද? දැන් මෙතන කෙනත් මේ හයි එක ටාගට් කරලා අල්ලන් ඉඳියා කියමුකෝ. ඔය විදිහට. මෙතන කෙනත් අල්ලන් ඉන්නවා ඔය හයි එක ටාගට් කරලා. එතකොට මේ අය හැමෝගෙම ස්ටොප් ලොස් ටික මෙතන යට තියෙනවා. බලන්න. මෙතනින් ට්‍රේඩ් එක ගත්ත කෙනාගේ ස්ටොප් ලොස් එක මෙතන. මෙතනින් ට්‍රේඩ් එක ගත්ත කෙනාගේ මේ හරිය තියෙනවා ස්ටොප් ලොස්. මෙතනින් ගත්ත කෙනාගේ මෙතන. මෙතනින් ගත්ත කෙනාගේ මෙතන. එතකොට මම කිව්වා ස්ටොප් ලොස් කියන්නේ ලික්විඩිටි. මාකට් එක යන්නේ ලික්විඩිටි හොයාගෙන නැත්තම් සල්ලි හොයාගෙන. එතකොට කොයි වෙලාවෙ හරි මේ සපෝට් ලයින් එක කඩලා මේ ලික්විඩිටි ගන්න මාකට් එක අනිවාර්යෙන්ම එනවා. හරිද? එතකොට බලන්න මෙතෙන්දී අර මං කිව්ව විදිහට ලික්විඩිටි වොයිඩ් එකක් විදිහට ගහලා මේ ටිකේ තියෙන ඔක්කොම ලික්විඩිටි ටික එකපාරින්ම අරන් තියෙනවා. එතකොට ඔයාට තේරෙනවා ඇති දැන් රෙසිස්ටන්ස් ලයින් එක තියෙන සපෝට් එකක සහ රෙසිස්ටන්ස් ලයින් එක තියෙන දුර්වලතා මොනවද කියලා. දැන් අපි අනුගමනය කරන්නේ ඔයිට හාත්පසින්ම වෙනස්. හරිද? ලික්විඩිටි හොයාගෙන මං කෝනේ මාකට් එක යන්නේ. සල්ලි හොයාගෙන මාකට් එක යනවා. එතකොට මේ තැන්වල සල්ලි දාලා තියන්නේ මාකට් මේකර්ස්ලා කියලා ඉන්නවා. ඒ අය ඩොලර් මිලියන ඩොලර් කෝටි ගණන් කිව්වොත් නිවැරදි. ඒ කියන්නේ හිතා ගන්න බැරි තරම් දානවා සල්ලි. හරිද? එයාලට ස්ටොප් ලොස් නැහැ. එයාලට තියෙන්නේ මාකට් එක හසුරවන එක තමයි. දැන් මේ මාකට් එක මෙතන තියෙනවා කියමුකෝ. හරිද? මෙතන තියෙන මාකට් එක මෙයාට මෙතෙන්ට ගේන්න ඕන. එයා මෙතනින් බයි එකක් වගේ දාලා තියෙනවා. ඊට උඩ වෙන්නේ මොකද්ද? මාකට් එකේ මෙතන තියෙන සල්ලි ප්‍රමාණයට වඩා මෙතන තියෙන සල්ලි ප්‍රමාණය වැඩි වුණාම මාකට් එක එනවා මෙතන තියෙන ඒ ලික්විඩිටි ටික ගන්න මාකට් එක එනවා. ඒක අරගෙන ඊට පස්සේ අදාළ ඩිරෙක්ෂන් එකේ යනවා. දැන් මෙතනින් මේ මාකට් මේකර්ස්ලා බයි එකක් දාලා තිබ්බා කියමු. හරිද? මේ බයි එක දාලා දැන් ඊළඟට යාලට මාකට් එක මෙතෙන්ට ගන්න ඕන නම් මෙතනිනුත් ඒ විදිහට බයි එකක් දාතිව්වම මාකට් එක ඒ සල්ලි ටික ගන්න මෙතෙන්ට එනවා. ওই විදිහට තමයි මාකට් එක හැසිරෙන්නේ. හරිද? එතකොට අපිත් අනුගමනය කරන්නේ ඔන්න ඔය මාකට් මේකර්ස්ලා අනුගමනය කරන දේම තමයි. හරිද? එතකොට අර රීටේල් අය වගේ අපි අපේ ස්ටොප් හන්ට් වෙනවා අඩුයි. දැන් ස්ටොප් හන්ට් උනත් ලොකුවට ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? දැන් ගැටලුවක් වෙන්න කිව්ව දෙයට හේතුව තමයි දැන් බලන්න මෙතනින් ට්‍රේඩ් එක ගත්ත කෙනාගේ 120ක විතර ස්ටොප් ලොස් එකක් තියෙනවානේ. එයා මේ ලෙවරේජ් නැතුව හරිද?
ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන පේනවා 19.89ක විතර ස්ටොප් ලොස් එක. මේ ලෙවරේජ් නැතුව. දැන් අවුලක් නැහැ මේක ඩේලි chart එකනේ. සාමාන්‍යයි. ඒ වුණාට අපි SMC වලින් ගත්තා නම් ඕක ඔන්න ඔය ගන්නට වගේ පොඩි කරලා අපි සාමාන්‍යයෙන් 104න් 5න් දැන් ඩේලි chart එකේ හින්දා 104න් 5න් ගන්න පුළුවන් දැන්. ඒ කියන්නේ අපි අර risk ratio එක දැන් මෙතන පෙන්වනවානේ. risk reward ratio එක. හරිද? මෙතන ඒක 19.92ක් විතර තියෙනවා. දැන් මෙතන නම් එච්චර ගිහින් නැහැ. මෙතන ඔය ගන්නට ගිහින් තියෙන්නේ 105.85ක විතර RR එක. එහෙම නැත්නම් risk reward ratio එකක් මේ ට්‍රේඩ් එකේ අපි SMC වලින් ගත්තා නම් තියෙනවා. ඒ කියන්නේ ගත්තා නම් කියන්නේ මෙතන කම්පොසිෂන් තිබ්බද නැද්ද කියන මම දන්නේ නැහැ. දැන් අර මම කිව්වේ සාමාන්‍යයෙන් මාකට් එකේ අපි SMC වලින් ගත්තතින් වෙන දේ. හරිද? දැන් ඔය කතා කරේ සපෝට් සහ රෙසිස්ටන්ස් වලට අදාළව. දැන් තව තියෙනවානේ ට්‍රෙන්ඩ් ලයින් ට්‍රේඩ් උනොත් තියෙනවා. මේ ටික මම ඔක්කොම ආයේ රිමූව් කරගත්ත ඩ්‍රෝයින්ස් ටික. ට්‍රෙන්ඩ් ලයින් එකක් අපි බලමු හොයාගන්න පුළුවන් වෙයිද කියලා. බැරි වෙන එකක් නෑ. හරි මෙතන තියෙනවා ට්‍රෙන්ඩ් ලයින් එකක්. අපි බලමු ඒක හරියයිද කියලා. ඔව් ගැටලුවක් නෑ ලොකුවට. මෙතනින් අර කතාව විතරක් පැහැදිලි කරගන්න මේක ට්‍රෙන්ඩ් ලයින් එකක් ගත් විදිහට ගත්තොත් නම් වැලිඩ්ව ගන්න බෑ. මොකද බොඩි කැපිලා තියෙනවා. අපිට ට්‍රෙන්ඩ් ලයින් වැඩක් වෙන්නේ නැහැ SMC කරද්දී නම්. හරිද? නමුත් මේක ඉගෙන ගන්න මේකෙන් වෙන දේ. හරිද? දැන් ට්‍රෙන්ඩ් ලයින් එකත් සාමාන්‍යයෙන් අඩුම ටච් දෙකක් දෙන්න ඕනේ ට්‍රෙන්ඩ් ලයින් එකක් හදන්න. හරිද? අඩුම එතකොට මෙතන ටච් එකයි මෙතන ටච් එකයි දුන්නම් පස්සේ තමයි මේ ට්‍රෙන්ඩ් ලයින් එක හැදෙන්නේ. හරිද? ඊට පස්සේ කියනවා ටච් 3ක් විතර දුන්නොත් ඒ ට්‍රෙන්ඩ් ලයින් එක ස්ට්‍රෝං වෙනවා කියලා. ඔන්න මෙතෙන්ට එනකොට ඒ තුන්වෙනි ටච් එකත් දීලා තියෙනවා. හරිද? දැන් මෙන්න මෙතනින් ටච් 3ක් දීලා තියෙනවා මේ ට්‍රෙන්ඩ් ලයින් එක. දැන් එන්න රීටේල් කෙනෙක්ට අනුව මේ ට්‍රෙන්ඩ් ලයින් එක එයාට ස්ට්‍රෝං ට්‍රෙන්ඩ් ලයින් එකක්. හරිද? ස්ට්‍රෝං ට්‍රෙන්ඩ් ලයින් එකක් නිසා එයා කරන්නේ මොකද්ද? ඔන්න මෙතෙන්ට ආවමත් එයා ෂෝට් එකක් ගන්න බලනවා. එතකොට සාමාන්‍යයෙන් ස්ටොප් ලොස් තියන්නේ ළඟම තියෙන හයි එකට පොඩ්ඩක් උඩින්. ළඟම තියෙන හයි එක මේක. ඒකට චුට්ටක් උඩින් කියන්නේ ඔන්න ඔයගේ ગેප් එකක් තියලා ස්ටොප් ලොස් එක දානවා. හරිද? ඊට පස්සේ ළඟම තියෙන ලෝ එක ඔන්න ඕක තමයි ටාගට් එක එයාගේ. හරිද? එතකොට බලන්න මෙතනින් ඒක ගන්න ඉන්දියානම් කෙනෙක් එයාටත් අර මං කලින් කියව දේම තමා එක කැන්ඩල් එකට දෙකට ගහලා තියෙනවා ස්ටොප් ලොස් හන්ට් වෙලා යන්නම. දැන් මේ වගේ තැනදී රීටේල් කෙනෙක්ට කොහොමවත් බේරෙන්න අවස්ථාවක් නැහැ. හරි දැන් බලන්න මේකේ රිස්ක් රේෂියෝ එකත් ඕනනම් ඇත්තේ මේක ප්‍රොෆිට් එකට ගියා නම් ඔයාලට පේනවා ඇති 108ක වගේ ප්‍රොෆිට් එකක් තමයි එන්නේ. මේක ලොස් වෙනකොටත් 107ක විතර ලොස් එකක් යනවා. එතකොට RR එක නැත්තම් risk reward ratio එක වෙන්නේ 1:1යි. තේරුමක් නැහැ. දැන් අපි ගන්න ට්‍රේඩ් වල 1:5ක් වත් ඒ වගේ අවම ප්‍රමාණයක් තියෙනවා. අවම 1:2ක්වත් තියෙනවා. ඒ කියන්නේ ඔයා ට්‍රේඩ් එකකින් ප්‍රොෆිට් කරන ගාන ලොස් වෙන ට්‍රේඩ් දෙකක්වත් ස්ටොප් ලොස් හිට් වෙන්න ඕන. ඔන්න ඔයගේ තියෙනවා. හරිද? දැන් ඔයාලට පේනවා ඇති අර ට්‍රෙන්ඩ් ලයින් උනත් ට්‍රේඩ් කරන එක රීටේල් කෙනෙක්ට අනුව හරි වුණාට අපිට අනුව නම් ගොඩක් වැරදි. මොකද දැන් මම මේකෙත් පැහැදිලි කරලා දෙන්නම් මොකද කියන එක. හරිද? දැන් අර කිව්ව විදිහටම මෙතනිනුත් අනිවාර්යෙන්ම මේ උඩම තියෙන හයි එකනුත් අනිවාර්යෙන්ම ෂෝට් ගන්නවානේ. කවුරුන් හෝ ෂෝට් ගන්නවා මාකට් එකකින්. එතකොට එයාගේ ස්ටොප් ලොස් එකත් ඔන්න වගේ එතකොට ළඟම තියෙන හයි එක මේක ඔය වගේ උඩින් තියෙනවා. හරිද? එයා මෙහෙට ටාගට් එකක් කරා නම් ওই විදිහට තියෙනවා. ඊළඟට මෙතනින් ගන්න කෙනාගේ ස්ටොප් ලොස් නුත් ඔතන තියෙනවා. ওই විදිහට.
හරිද? ඊළඟට මෙතනින් ගන්න කෙනාගේ ස්ටොප් ලොස් එකත් ඔය විදිහට තියෙනවා. දැන් එතකොට මොනවාද මේ තියෙන්නේ? මේ ටිකේම ලික්විඩිටි. හරි. මේ ලික්විඩිටි ටික ගන්න අනිවාර්යෙන් එතකොට මාකට් එක යනවා. ඇයි යන්නේ? මාකට් එකේ මං කිව්වා මාකට් එකේ යන්නේ සල්ලි පස්සේ. සල්ලි පස්සේ ඒ කියන්නේ ලික්විඩිටි පස්සේ. මේ ලික්විඩිටි ටික ගන්න අනිවාර්යෙන්ම මාකට් එක යනවා. දැන් එතකොට මේ වගේ තැනකදී ඔව් පේනවනේ අර රීටේල් කෙනෙක්ට මෙතන බේරෙන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. කැන්ඩල් 1ට 2ට ස්ටොප් ලොස් එක හන්ට් වෙන්නම ගැහුවා. දැන් මෙතන දාපු කෙනෙක්ට. ඊළඟට පේනවනේ මෙතෙන්ට යනකම්ම එක දිගට එකම ප්‍රමාණයෙන් වගේ කැන්ඩල් ලොකු වොලියුම් වලින් ගිහිල්ලා ස්ටොප් හන්ට් කරලා තියෙනවා. ඔන්න ඔය නිසා තමයි ට්‍රෙන්ඩ් ලයින් උත් ෆේල් වෙන්නේ. මේකත් කියලා දුන්නම රීටේල් අයගේ තියෙන දුර්වලතා ඉවරයි. හරිද? මෙතන තියෙන්නේ මොකද්ද මේ රීටේල් අයට අනුව නම් chart pattern දෙකක්. එතකොට රීටේල් අය කියනවා මේක head and shoulder එකක්. මේක inverse head and shoulder එකක් හැටියට ඒ අය හඳුන්වනවා. හරිද? දැන් මේකේ තියෙන දුර්වලතා ටික සහ මම කියනවා SMC වලදී අපේ ටාගට් පොයින්ට් වෙන්නේ රීටේල් අයගේ එන්ට්‍රි. එහෙම නැත්නම් රීටේල් අයගේ ස්ටොප් ලොස්. රීටේල් අයගේ ස්ටොප් ලොස් තමයි බොහෝ වෙලාවට අපේ ටාගට් වෙන්නේ. දැන් මම කලින් පැහැදිලි කරන්නේ ඔයාලට මතක ඇති මාකට් එක යන්නේ අර ලික්විඩිටි හොයාගෙන. ඒක අතන්දරේ මතක ඇති ඔයාලට. එතකොට ලික්විඩිටි හොයාගෙන යනකොට මම කිව්වා මාකට් මේකර්ස්ලා තමයි ලික්විඩිටි හොයාගෙන මේ පැත්තට මාකට් එක අරන් යන්නේ කියලා. ඊළඟට මම කිව්වා මාකට් මේකර්ස්ලා අනුගමනය කරන දේ තමයි අපිත් අනුගමනය කරන්නේ කියලා. එතකොට මෙන්න මේකෙත් ඒ දේම තියෙනවා ඒ විදියටම. හරිද? ඒ වගේම අර එතකොට මාකට් මේකර්ස්ලා කරන්නේ රීටේල් අයගේ ඕ කාගේ හරි ඔය ලික්විඩිටි ටික ගන්න මාකට් එක අරන් යන එකනේ. එතකොට ස්ටොප් ලොස් ටයිම හිට් වෙනවා. අපි යන්නේ මාකට් මේකර්ස්ලාගේ පස්සෙන් නිසා අපේ ස්ටොප් ලොස් මොනවත් වෙන්නේ හිට් වෙන අවස්ථා තියෙනවා. නැත්තේ නෑ. නමුත් අපේ ස්ටොප් ලොස් හරියට මැනේජ් කරලා අරගෙන අර තරම් ලොකුවට අපිව ලොස් වීමකට සිද්ධ වෙන්නේ නෑ. නැත්තම් අපි කියනවා ස්ටොප් හන්ට් වලට අහු වෙන්නේ නැහැ කියලා. හරිද? එතකොට දැන් ඔයා කරින් ට්‍රේඩ් කරගෙනෙක් නම් ඇනලයිස් කරගෙනෙක් නම් දන්නවා ඇති මේ තියෙන පැටර්න්ස් දෙක. සමහර විට දන්නේ නැති අයත් ඇති. අවුලක් නැහැ, ගැටලුවක් නැහැ. මම මේක අර මේකෙත් ඇත්තටම SMC වලින් තියෙන දේ පැහැදිලි කරන්න ඕන හින්දා තමයි මෙතෙන්දි මම ගත්තේ. හරිද? දැන් මේකේ ඔන්න ඔය විදිහටනේ මාකට් එකේ යන්න ඕනේ. හරිද? දැන් සමහර වෙලාවට මේ පැටර්න් එක මාකට් එකේ දැන් රීටේල් ට්‍රේඩර් කෙනෙක් කියන්නේ එයා මේ පැටර්න් එක මාකට් එකේ තියෙනවා දකින්න පුළුවන්. හැබැයි දැක්කේ නැති අයත් ඉන්නවා. පර්සනලි මම රීටේල් කරන කාලේ මේ වගේ පැටර්න් එකක් තිබ්බට මට එච්චරම මීටර් නැහැ. ඒ කියන්නේ පැටර්න් ෆලෝ කරේ නැහැ වැඩිය. ඒවත් එක්ක මීටර් නැහැ. සමහර වෙලාවට මම මෙතනින් කරන දේ තමයි මේ හරියට ආවමත් දැන් මේක සපෝට් ලයින් එකක්. මෙතනිනුත් ගන්නවා බයි. හරිද? එතකොට ලොස් වෙන අවස්ථා තිබ්බා ඒ කාලේ. හරිද? දැන් මෙතන වෙන්නේ ඒ සිද්ධිය නෙමෙයිනේ. මං ඉස්සෙල්ලා මේ පැටර්න් එකෙන් වෙන සිද්ධියත් පැහැදිලි කරලා ඉන්නවා. හරිද? දැන් රීටේල් ට්‍රේඩර්ලා කියන දේ තමයි මේ වගේ පැටර්න් එකක් තිබ්බොත් හරිද? ඔන්න වගේ ඊළඟට අපි රීටේල් අය මෙතන හඳුන්වනවා මේක නෙක් ලයින් එක කියලා. දැන් බැලුව බැලමට සපෝට් එකක් වගේ තමයි. ඒ වුණාට මේ වගේ පැටර්න් එකක් දැක්කොත් එයාලා මෙතෙන්ට කියන්නේ නෙක් ලයින් එක කියලා. හරිද? ඊළඟට මේ නෙක් ලයින් එක බ්‍රේක් වෙලා එයාලා කියනවා ආයේ නෙක් ලයින් එක රීටෙස්ට් කරන්න මාකට් එක එනවා කියලා. ඒ කියන්නේ ওই විදිහට මාකට් එක ආයේ නෙක් ලයින් එකට එනවා. නෙක් ලයින් එකට ඇවිල්ලා ඊළඟට මාකට් එක ආයේ ඩවුන් වෙනවා කියලා. හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් පැටර්න් එකකදී නම්. එතකොට එයාලා කියනවා එන්ට්‍රි එක මෙන්න මෙතනින් ගන්න ස්ටොප් ලොස් එක මෙතෙන්ට දාලා කියලා. හරිද? දැන් ඔය දේ අපිට මේ මෙතනින් මේ රීටේල් කෙනා එන්ට්‍රි ගන්න කලින් අපිට මේක දීලා ඉවරයි මාකට් එකේ. හරිද? ඒ කියන්නේ SMC කෙනෙක්ට දීලා ඉවරයි. මම ඒක දැන් පැහැදිලි කරනවා. හරිද? දැන් ඔයාලා දන්නවා
සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් දන්නවා SMC කරත් නැතත් OB කියන එක දන්නවනේ. නැත්තම් order block. order block වලත් තව තියෙනවා. එහාට ගියාම mitigation order block තියෙනවා. එතනින් එහාට ගියාම BB එහෙම නැත්තම් break block කියලා තියෙනවා. හරිද? BB නැත්තම් BOB කියලා හඳුන්වනවා. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. එක එක අය එක එක විදිහට තමයි හඳුන්වන්නේ. හරිද? දැන් ඔය break block කියන එක මෙන්න මේ වගේ තැනකින් තමයි දෙන්නේ. ඒක ගැන පැහැදිලි කරද්දී ඔයාලට පැහැදිලි වෙයි. හරිද? ඔන්න ඔය විදිහට තමයි break block එකක් අපිට දෙන්නේ. මේක අඳින්න බෑ මේක උඩ. හරි. අවුලක් නැහැ මම draw කරලා පෙන්නන්නම්. හරිද? break block එකක විදිය තමයි ඔන්න ඔය විදිහට තමයි break block එකක් දෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් අපි break block එකක trade බලන්නේ direct ගහන්න. ඒ කියන්නේ මේ දැන් සමහර වෙලාවට අපි OB එකට නම් මේ ඔයා හිතන්නේ මේ OB එකක් කියලා. මාකට් එක මෙහෙම OB එකට ඇවිල්ලා ඊට පස්සේ ආයේ high එකක් හදලා low එකක් හදලා මේ high එක කැඩුවම තමයි අපි entry එක ගන්න බලන්නේ. ඔය වගේ තැනකින් entry එක ගන්න බලන්නේ. ඊට පස්සේ මාකට් එක ඔහොම ඇවිල්ලා මෙතන mitigate කරලා උඩට යනවා. හරිද? buy එකක් බැලුවනම්. ඒවා ඉස්සරහට කියලා දෙන්නම්. මේක සමහර විට තේරෙන්නේ නැතුව ඇති ගැටලුවක් නැහැ. අර දැන් මේකෙන් කියන්න අදහස් කරේ මම OB එකකදී අපි confirmation බලනවා. හරිද? නමුත් මෙතන තියෙන්නේ OB එකක් නෙවෙයිනේ BB එකක්නේ. ඒ කියන්නේ break block එකක්නේ. break block එකකදී අපි confirmation බලන්නේ නැහැ. direct entry තමයි ගහන්නේ. එතකොට අපි මෙතන break block එකක් තියෙනවා දැක්කනම් ওই විදිහට උතනින් short entry එකක් place කරනවා. හරිද? ওই විදිහට short entry එකක් place කරනවා. එතකොට අපේ පළවෙනි TP එක වෙන්නේ ළඟම තියෙන support line එක විදිහට අපි ගමුකෝ. support line එක කියලා හිතන්න. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන අපේ පළවෙනි TP එක මෙයාලා trade එක ගන්නත් කලින්ම hit කරගෙනත් අපි ඉවරයි. හරිද? දැන් මෙතන break block එක තියෙනවටත් අමතරව තවත් confirmation එකක් මම මේ pattern එකට අනුව පෙන්නන්න. හරිද? මේ pattern එකට අනුව පෙන්නුවොතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන low දෙකක් තියෙනවා. මේ lows දෙක equal නේ. equal කියන්නේ මේ low දෙක සමාන මට්ටමේනේ තියෙන්නේ. සමාන මට්ටමේ තියෙනකොට මේක මොකක්ද දැන් වෙලා තියෙන්නේ support line එක. අපි කිව්වා support line හැමතිස්සෙම වගේ break කරනවානේ. ඒ කියන්නේ support line එක කඩලා liquidity ටික ගන්න මේ market makersලා මේ market එක අරන් යනවා අනිත් පැත්තට. එතකොට මේ වගේ equal නම් ඒ තියෙන line මේ lows දෙක හෝ highs දෙක දැන් මෙතන highs දෙක ගන්න. ඒක මම පැහැදිලි කරන්නම් මේක පැහැදිලි කරද්දී දැන් මෙතන තියෙන lows දෙක equal නේ. එතකොට equal එක කඩනවා මෙතන තියෙන liquidity ටික ගන්න. ඔන්න ඔය නිසානේ දැන් මෙතනදී මෙයාලා trade එකක් ගන්න බලන් ඉන්නේ. හරිද? දැන් retail කෙනෙක්ට එතකොට මෙතනින් කෙනෙක් බලන් ඉන්නවා ඔය විදිහට long එකක් ගන්න. sorry. කෙනෙක් බලන් ඉන්නවා මෙන්න මෙතනින් long එකක් ගන්න. ඒ කියන්නේ කවුරු හරි යම් කිසි කෙනෙක් එයා මේ pattern එක මෙතන තියනවා දැක්කේ නැත්තම් retail කෙනෙක් නම් එයා බලන් ඉන්නවා market එක මෙතෙන්ට ආවම long එකක් ගන්න. ඊට පස්සේ මේ trade එක මේ chart pattern එක දැකපු කෙනා එයා බලන් ඉන්නවා මේක break කරලා retest එකක් ඇවිල්ලා ඊළඟට මෙන්න මෙතන තියෙන low එක break කරනකම් short එකක්. පේනව නේද? දැන් එතකොට මෙතන ඉන්න traders ලා දෙන්නම trade එක ගන්න කලින් අපි trade එක අරන් ඉවරයි. අපි ගත්තේ මෙතනදී. අපේ TP hit වෙලා ඉවරයි මෙතෙන්ට එනකොට ඊළඟ TP එක මේ හරිය කොහෙන් හරි තියාගන්නවා. එතකොට පේනවනේ SMC වලදී දැන් අර සමහර අය chart pattern ඇඳගෙන එහෙම කරගෙන කොච්චර අමාරුවෙන් ට්‍රේඩ් කරනවද රීටේල් වලදී SMC වලදී ඔය මොකුත් නැහැ. හරියට මේ කියලා දෙන තියරිය ඔලුවට දාගත්තා නම් ගේමක් ගහන්න පුළුවන් සුපිරියට. මේ කියන්නේ අපිට මතක තියාගන්න දෙයක් නැහැ. අර කියලා දෙන වෙලාවේ කියලා දෙන දේ හරියට ඔලුවට දාගන්න. හරියට ඔලුවට දාගත්තා නම් එච්චරයි. ආයේ මතක තියාගන්න. ඒ කියන්නේ දැන් රීටේල් කෙනෙක්ට නම් මේ chart pattern ටික ඔළුවේ තියන් ඉන්නත් බෑනේ.
මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට රීටේල් කෙනෙක් කරන්නේ මේ chart pattern ටික print කරලා එයා trade කරන තැන ඉස්සරහා බිත්තියේ හෝ කොතන හරි ගහගන්න එකනේ. ඔයාලා සමහර විට දැකලා ඇති. දැන් ඔය දේවත් අපිට SMC කරද්දි කරන්න ඕනේ නැහැ. අර තියරිය හරියට ඔලුවට දාගත්තා නම් සුපිරියටම ගේමක් ගහන්න පුළුවන්. හරිද? ඒ නිසා මම හිතනවා දැන් තේරෙන්නේ නැති කියලා SMC සහ රීටේල් අතර තියෙන වෙනස්කම සහ රීටේල් අය මොකද ෆේල් වෙන්නේ. එතකොට අපි ටාගට් එකක් ගන්නේ ඒ දේවල් කරන්නේ කොහොමද කියන එක මම හිතනවා තේරෙන්නේ නැති කියලා. මට මේ ටික කරන්න හිතුනේ මට හිතුණා මේ ටික කරා නම් හොඳයි කියලා. මොකද මේකේ වෙන දේත් දැනගෙන තියෙන්න ඕන නිසා. හරිද? ඊළඟට මෙතන තියෙන chart pattern එකත් මම පැහැදිලි කරලා ඉන්නම්. හරිද? දැන් මෙතන වෙන්නේ අර දෙයම තමයි. ඒකේ අනිත් පැත්ත. දැන් මෙතන කෙනෙක්ට බැලුමට රෙසිස්ටන්ස් ලෙවල් එකක් ඇරියට ගන්න පුළුවන්. හරිද? ඊළඟට මාකට් එක මොකද කරන්නේ? මාකට් එක විදියට එනවා. ආයෙ මෙතන වැද්දුවා. දැන් ටච් පොයින්ට් දෙකක් තියෙනවා. යම් ට්‍රේඩර් යම් රීටේල් ට්‍රේඩර් කෙනෙක්ට මේක රෙසිස්ටන්ස් ලෙවල් එක. ඒ කියන්නේ මේ chart pattern එක දැක්කේ නැත්නම් chart pattern දාන්නේ නැත්නම් එයාට මේක රෙසිස්ටන්ස් ලෙවල් එක. එයා මොකද කරන්නේ? ඊළඟට මෙතනින් ෂෝට් ට්‍රේඩ් එක ගන්න බලන් ඉන්නවා. ඔය විදිහට ෂෝට් එකයි කියලා මෙතනින් ට්‍රේඩ් එකක් ගන්න බලන් ඉන්නවා. නමුත් ෂෝට් එක නැතුව අපි හිතමු මේක බ්‍රේක් කරගෙන උඩට ගියා කියලා. උඩට ගිහින් ඔය විදිහට ඩවුන් වෙලා එතකොට ඊළඟ chart pattern එක දැකපු කෙනා බලන් ඉන්නවා මෙතනින් buy trade එකක් ගන්න. ඔතනින්. හරිද? ඔය විදිහට. නමුත් අපිට මේ ට්‍රේඩ් එක මීට කලින් දීලා ඉවරයි. ඒ කියන්නේ රීටේල් වලදී ඔය හරියට යනකම් ඉන්න උනාට SMC වලදී එච්චර යන්න ඕනේ නැහැ. දැන් මම කියන්නේ බ්‍රේක් බ්ලොක් කියලා જાතියක් තියෙනවා කියලා. හරිද? මෙතනින් තමයි එතකොට බ්‍රේක් බ්ලොක් එක තියෙන්නේ. දැන් හැම වෙලාවෙම බ්‍රේක් බ්ලොක් එකක් ආවට ගියර ගන්න බෑ. ඒකට අවශ්‍ය සාධක තියෙනවා. ඒවා අපි ඉස්සරහට කතා කරමු. බ්‍රේක් බ්ලොක් ගැන මම කියලා දෙද්දී ඒ ටික කියලා දෙන්නම්. හරිද? අදට දල අයිඩියාවක් ගන්න මේකෙන් මොකද්ද වෙන්නේ කියන එක. හරිද? එතකොට මම කිව්වා බ්‍රේක් බ්ලොක් එකකදී අර විදියට අපි ඕඩර් බ්ලොක් එකකට ආවම කන්ෆර්මේෂන් බලනවා වගේ නැත්නම් POI එකට point of interest එකට ආවම කන්ෆර්මේෂන් බලනවා වගේ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඩිරෙක්ට් එන්ට්‍රි එක ගන්න පුළුවන් කන්ෆර්මේෂන් බල ඉන්න ඕනේ නැහැ කියලා. එතකොට මේ බ්‍රේක් බ්ලොක් එක දැකපු වෙනා අනිවාර්යෙන් මෙතනින් buy එකක් ගන්නවා ඩිරෙක්ට් කරනවා. ඔයාලට බොහෝ දුරට බ්‍රේක් බ්ලොක් ලොකුවට එක සැරේටම එන එකක් නැහැ ඔළුවට. හරිද? ඒ කියන්නේ මාකට් එකේ දකින්න තියෙන අවස්ථාව අඩුයි බ්‍රේක් බ්ලොක්. ඊළඟට ඒවත් එක ට්‍රේඩ් කරන්න හම්බෙන අවස්ථාව අඩුයි. ඒ නිසා ඔයාලට මම ලොකුවට දකි කියලා කියන්න බෑ. නමුත් උගන්නන දේ උගන්නනවා. සාමාන්‍යයෙන් බ්‍රේක් බ්ලොක් මමත් යූස් වෙනවා අඩුයි කියන්නේ මාකට් එකේ දකින්න නැහැ ඒවා. දැන් ඔය RTO එකක් වගේ බලද්දි නම් තියෙනවා. RTO කියන එකත් ඔයාලා දන්නේ නැහැ තාම. දන්න ඇත්තති. එතකොට නම් සාමාන්‍යයෙන් බ්‍රේක් බ්ලොක් තියෙනවා. දැන් බ්‍රේක් බ්ලොක් වලට අමතරව බොහෝලට BPR නැත්නම් බැලන්ස් ප්‍රයිස් රේන්ජ් මේ දවස්වල මම දැක්කා TikTok එකේ එක ටිකක් උඩට එනවා. ඒ කියන්නේ ජනප්‍රිය වෙලා තියෙනවා. BPR කියන එක ඔයාලත් සමහර විට දකින්න ඇති. ඒකත් අපි කියලා දෙන්නම්. ඒ කියන්නේ SMC වලම කොටසක් තමයි ඒක. TikTok එකේ ට්‍රෙන්ඩ් වෙන්න ගත්තේ ළඟදී වුණාට ඒක ගොඩක් ඉස්සරින් ඉඳන්ම මේ SMC ආපු කාලේ ඉඳන්ම ඕකත් තිබුණා. හරිද? දැන් මම පැහැදිලි කර ඉඳියේ මෙතනින් SMC ට්‍රේඩර් කෙනෙක් ට්‍රේඩ් එක ගන්නවා කියන එක. හරිද? එතකොට මීට අමතරව දැන් මෙතනින් SMC ට්‍රේඩර් ගන්නවට අමතරව මෙතන මම අර කතා කරපු equal highs දෙකක් තියෙනවනේ. ඔයාලට පේනවනේ. හරි. equal highs කියන්නේ මොකක්ද? එතන එතකොට ඒක equal highs වෙනාම resistance එකක්නේ. ඒ resistance එකේ උඩ අර මං කියපු විදිහටම liquidity තියෙනවා. හරිද? මේ ටිකේ එතකොට අර මෙතන තියෙන resistance line එකක් කියලා හිතලා trade දාපු අයගේ සල්ලි ටික ওই ටිකේ තියෙනවා. එතකොට liquidity. එතකොට මෙතන equal හැදුනම සාමාන්‍යයෙන් equal කියන එක අනිවාර්යෙන්ම කඩනවා. ඒ කියන්නේ equal high එකක් හදුවගෙම
equal heights දෙකක් හැදුවා නම් ඒ heights දෙක අනිවාර්යයෙන්ම කඩනවා. දැන් මෙතන equal loss නේ. equal loss දෙකක් හැදුවා නම් ඒ equal loss දෙක අනිවාර්යයෙන්ම කඩනවා කියන මතයක් මේ SMC කරද්දී ඔයාලට ගොඩ නැගෙනවා. මතයක් කියන්නේ ඒක ඇත්තටම වෙන දෙයක්, මතයක් නෙවෙයි. පර්සනලි මම ගොඩාක්ම විශ්වාස කරලා ගන්නවා දැන් මේ වගේ තැනක් එක්ක සමහරවිට මේ වගේ පැටර්න් නැතුව නිකන් තැන් වලක් තියෙනවා නේ කියන්නේ. ඔය විදියට මාකට් එක නිකන් ගියපු තැන් වලත් බ්‍රේක් බ්ලොක් තියෙනවා ඔය වගේ. හරිද? එතකොට මේ හරිය මොකක් හරි හේතුවක් නිසා ඔයා හිතන්නේ ඉක්වල් හයිස් දෙකක් තියෙනවා කියන මම මෙතනින් ඩිරෙක්ට් එන්ට්‍රි ගහනවා කිසිම බයක් නැහැ ගහනවා. හරිද? එතකොට ඒකට හේතුව තමයි මෙතන තියෙන බ්‍රේක් බ්ලොක් එක සහ මෙතන තියෙන ඉක්වල් හයිස් දෙක. ඒ වගේ අර ඉක්වල් කරාම මාකට් එක ඉක්වල් කරාම ඒක අනිවාර්යයෙන්ම කඩලා එතන තියෙන ලික්විඩිටි ගන්න මාකට් එක යනවා. දැන් මෙතෙන්දිත් අපි එතකොට මෙතන ඉක්වල් හයිස් තියෙනවානේ. මේ ඉක්වල් හයිස් දෙක තමයි අපේ පළවෙනි TP එක වෙන්නේ. ඊළඟට තියෙන හයිස් ගන්නවා. දැන් මෙතන කියන්නේ ඊළඟට තියෙන හයි එක. ඔය විදිහට ඊළඟ TP එක ඔක් ගන්නවා. හරිද? නමුත් අර රීටේල් ට්‍රේඩර් කෙනා මෙතනින් කෙනෙක් ෂෝට් එකක් දාන්න බලන් ඉඳපු කෙනා දැන් එයා ලොස් වෙලා ඉවරයි. මෙතෙන්ට යනකොට එයා ලොස් වෙලා ඉවරයි. ඊළඟට මෙතනින් බයි එකක් දාන්න බලපු කෙනා තාම බලාගෙන ඉන්නවා ට්‍රේඩ් එකක් ගන්න. නමුත් අපි TP පවා හිට් කරලා ඉවරයි. දැන් මම මේකෙන් මේ chart pattern දෙක කියලා දීලා ඔයාලට පැහැදිලි කරලා දුන්නේ රීටේල් වල කොච්චර වැරදි දේවල් තියෙනවද කියන එක. හරිද? වැරදි දේවල් කියන්නේ දැන් ඔයාලටම පේනවනේ රීටේල් concept එකෙත් දෙන්නෙක් මෙතන ඉඳියානේ. එක්කෙනෙක් මෙතනින් ෂෝට් එක දාන්න බලන් ඉඳියා. එක්කෙනෙක් මෙතනින් ලොන්ග් එක දාන්න බලන් ඉඳියා. එතකොට ෂෝට් එක දාන්න බලන් ඉඳපු කෙනා ලොස් නැත්තම නැති වෙන්නේ නැති. ලොන්ග් එක දාන්න බලන් ඉඳපු කෙනා තාමත් ඉන්නවා. එතකොට අර රීටේල් කියන concept එක එකම විදිහට කරන්න බෑ කියන එක ඔයාලට තේරෙනවනේ. ඒ කියන්නේ දැන් මේ chart pattern එක දැක්කේ නැති කෙනා ෂෝට් එක දාන්න බලන් ඉඳියානේ. හරිද? එතකොට එතනත් ඉන්නේ රීටේල් ට්‍රේඩර් කෙනෙක්. මේ chart pattern එක දැකලා ලොන්ග් එක දාන්න බලන් ඉඳපු කෙනා එයාත් රීටේල් ට්‍රේඩර් කෙනෙක්නේ. හරිද? එතකොට ඔය අවස්ථා දෙකේදීම ඉඳියේ රීටේල් ට්‍රේඩර්. නමුත් එයාලා දෙන්නගේ තීරණ දෙකක්. දැන් ඕක SMC වලදී කරා නම් ওই විදිහට වෙන්නේ නැහනේ. SMC කරා නම් ඔය දෙන්නගෙම තීරණ දෙක එකක් ඔය දෙන්නම වින් කරනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති රීටේල් වල තියෙන දුර්වලතා මොනවද කියන එක. ඊළඟට අර ෆිබොනාචි කියන එක ගැනත් ඔයාලා අහලා තියෙයි. ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. ඒක නම් ගොඩක් හොඳ ටූල් එකක්. ෆිබොනාචි කියන්නේ ඔක හැදෙන්නේ මැතමැටිකල්. දැන් මේ තන ඔය විදිහට ගත්තොතින් මේ විදිහට ගත්තොතින් මේ තියෙන ලෙවල්ස් ටික හැදෙන්නේ මැතමැටිකල් පාර්ට් එකට අනුව. ඒක අපිට ලොකෝට ෆිබොනාචි ඕන වෙන්නේ නැති නිසා මම මේ මැතමැටිකල් පැත්තත් ඔයාලට කියලා දෙන්න යන්නේ නැහැ. කවුරු හරි ඒකත් දැනගන්න ආස කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාලා තියන්න. මම එතකොට වීඩියෝ එකක් එවන්නම්. මේකේ තියෙන මේ බෙදෙන්නේ කොහොමද ඒ ටික. දැන් ඔය ෆිබොනාචි කියන එක ඔයාලා මම YouTube එකේ අප්ලෝඩ් කරලා තිබ්බ රීටේල් concept වීඩියෝ ටික බලුවා නම් පැහැදිලි වෙන්නේ නැති. අර ෆිබොනාචි කියන්නේ හැමතැනම යූස් වෙන දෙයක් කියන එක. ඒ කියන්නේ අර සමහර දලඹෝ ඉන්නවා ෆිබොනාචි වගේ ඒ විදිහට අර යුනිවර්ස් හැමතැනම යූස් වෙනවා. හරිද? ඔන්න ඕකත් එක තමයි මේවා හැදිලා තියෙන්නේ. ඒතකොට මේ මැතමැටිකල් පාර්ට් එක ඒ කියන්නේ ඒක අවශ්‍ය නැහැ ඔයාලට. ඒ නිසා මම කියලා දෙන්න යන්නේ නැහැ. ඔක් කියලා දෙන්න දියොත් දිගටම ඕක කියලා දෙගෙන යනවා. ඒ නිසා අර මේ නමුත් මේක ගැන පොඩ්ඩක් අයිඩියාවක් දෙන්නම්. අපි SMC වලදී සමහර වෙලාවට මේක යූස් කරනවා. මම නම් යූස් කරන්නේ නැහැ. නැත්තත් නෑ සමහර වෙලාවට ඒ කියන්නේ මේ මෙතන ඔයාලට පේන ඇති 0.7යි 0.5 කියලා ලෙවල් එකක් තියෙනවානේ. මෙන්න මේ ලෙවල් එක එහෙම මම සමහර වෙලාවට යූස් කරනවා. ඒකට හේතුව තමයි මේකට අපි කියනවා සිල්වර් බුලට් කියලා. හරිද? ඒක ගැන ඉස්සරහට මම උගන්වන්නම්. ඔන්න ඕක ගන්න තමයි හදිස්සියෙන් හරි යූස් වෙනොත් යූස් වෙන්නේ. නැත්තම් මගේ නම් යූස් වෙනෝ අඩුයි. නැත්තේ නෑ යූස් වෙනවා. නමුත් ගොඩක්ම අඩුයි. හරිද? එතකොට දැන් SMC වගේම තව එකක් තියෙනවා එලියට් වේව්.
එලියට් වේව් කියන concept එක. හරිද? ඔන්න ඔය එලියට් වේව් කියන concept එක නම් මෙන්න මේ ෆිබොනාචි බේස් වෙලා හැදිච්ච එකක්. ෆිබොනාචි වලින්ම තමයි ඒක ගන්න තියෙන්නේ. හරිද? එතකොට ඔයාලට තේරෙනවා ඇති දැන් මේ එලියට් වේව් කියන concept එකත් ගොඩක් powerful. SMC වගේමයි ගොඩක් powerful. එතකොට ඒ powerful theory එකටත් මේ ෆිබොනාචි use කරා කියන්නේ ඔයාලට තේරෙන්න ඕන මේ ෆිබොනාචි කියන්නේ ටිකක් නෙමෙයි ගොඩක් හොඳ ටූල් එක. ඒ නිසා ෆිබොනාචි නම් මමත් අයින් කරන්නේ නැහැ. මමත් ඒ නිසා යූස් වෙනවා. ඒ නිසාම නෙමෙයි යම් හේතු මත යූස් වෙනවා. දැන් සමහර අය තවමත් ෆිබොනාචි වලින් අර PD ඇරේ නැත්නම් ප්‍රීමියම් ඩිස්කවුන්ට් සෝන් හොයාගන්න ෆිබොනාචිම යූස් කරනවා. මම ඒකට ඔයාලට වෙන ටූල් එකක් ගේනවා. ඒ කියන්නේ මේකේ තියෙනවා. මේ තියෙන මෙතන මේ ගාන් බොක්ස් ඕක ඒක මම කස්ටමයිස් කරගන්න විදිය ඔක්කොම ඉස්සරහට කියලා දෙන්නම්. හරිද? එතකොට ඒකට සමහර අය තාම යූස් කරන්නේ ෆිබොනාචි. අපි ඒකට වෙන ටූල් එකක් යූස් කරනවා. ඒ නිසා ෆිබොනාචි ලොකුවට මාත් එක රේට් කරද්දී ඔයාලට යූස් වෙන එකක් නැහැ. හරි. මම හිතනවා ඒකත් පැහැදිලි ඇති කියලා. ඊළඟට අර මං කලින් කිව්වා වගේ ඔයා ෆලෝ කරන එකේ ඉදිරියට යන්න කියන එකත් කියන්න ඕනේ. කියන්නේ යම් කිසි කෙනෙක් රීටේල් ෆලෝ කරනවා කියමුකෝ. රීටේල් ෆලෝ කරනවා නම් ඒක ඉදිරියටම යන්න. වෙන ඒවා හොයන්න යන්න එපා. දැන් ෆලෝ කරන්නේ ඔය ඇවිල්ලා තියෙන SMC නේ. එහෙනම් SMC ෆලෝ කරන්න වෙන ඒවා ෆලෝ කරන්න යන්න එපා. හරිද? මොකද මේකට හේතුව තමා මං දැන් ටිකකට කලිනුත් කිව්වේ එතකොට අර ඔයාලගේ මයින්ඩ් සෙට් එක ගොඩක්ම අවුල් යනවා. අවුල් ගියාම වෙන්නේ ඔයාලගේ ට්‍රේඩ් ලොස් පැත්තට යන එක. ඒ නිසා අර දැන් ඔයාට එලියට් වේව් ෆලෝ කරන්න ආසයි නම් ඒක ෆලෝ කරගෙන යන්න. එතකොට මේක ෆලෝ කරන ගමන් ඒකත් ෆලෝ කරන්න යන්න එපා කියලා මං කියනවා. හරිද? මොකද දැන් සමහර කෝස් තියෙනවා SMC එලියට් වේව් දෙකම කියලා දෙනවා කියලා අඩු මුදලකට දෙනවා කියලා. එහෙම කරන කෝසුත් මම දැකලා තියෙනවා TikTok එකේ ඕන තරම් තියෙනවා. ඒ මං හිතන්නේ SMC හරියටම දන්නේ නැති අය තමා ඒ විදිහට කියලා දෙන්නේ මං හිතන විදිහට. මොකද SMC කියන්නේ වෙනම පාර්ට් එකක්. ඊළඟට එලියට් වේව් කියන්නේ වෙනම පාර්ට් එකක්. එතකොට මේ දෙක ගොඩක්ම විරුද්ධයි. මේ දෙක එයාලා මන් දන්නේ කොහොම ට්‍රේඩ් කරන්න කියලා දෙනවද කියලා නම් මම කියලා දෙන්නම් ඔයාලට SMC වලින් ඉදිරියටම යන විදිය. හරිද? ඒ නිසා මේ ටික හරියට ෆලෝ කරගෙන යන්න. ඊළඟට දැන් ඔයාලට මේකේ මං අද දාගෙන ඊයේ තිබ්බේ කැන්ඩල් වල පාට ඔයාලට මතක ඇති රතුයි කළුයිනේ. ඔව් රතුයි කළුයි තිබ්බේ. අද මං හරිම පාට දාන් ආවා ඔයාලට මේක පොඩ්ඩක් කස්ටමයිස් කරගන්න විදිය කියලා දෙන්න ඕන නිසා. ඒ කියන්නේ සමහර අයට මේක සෙට් වෙන්න පුළුවන්. මට නම් සෙට් නැහැ. හරිද? ඒ නිසා මම හිතනවා ඔයාලට සෙට් නැතුව ඇති. හැට අමාරුයි. ඒවත් එක්ක මම මේක පොඩ්ඩක් කස්ටමයිස් කරගන්න කියලා දෙන්න. හරිද? එතකොට මුලින්ම ඔයා බෑග්ග්‍රවුන්ඩ් එකේ ඔයා අලුතෙන්ම ට්‍රේඩින් view පැත්තට එන කෙනෙක් නම් ඔන්න ඔය විදිහට මේ කොටු ඇති බෑග්ග්‍රවුන්ඩ් එකේ. අනිවාර්යයෙන්ම ඒක අයින් කරගන්න. ඒක නම් විකාරයක් කළා යනවා. මයින්ඩ් එක ගොඩක් අවුල් වෙනවා. ඒ නිසා මෙතන සෙටින් වලට එන්න. හරිද? ට්‍රේඩින් view එකේ සෙටින් වලට ඇවිල්ලා එතන මෙතන තියෙනවා canvas කියලා එකක්. ඒකට ඇවිල්ලා ඒකේ තියෙනවා grid lines ඔයා none දාගන්න. එතකොට මෙතන ඒ තිබ්බ lines ටික නැති වෙලා යනවා. vertical lines සහ horizontal line තිබ්බා. ඒ ටික ඔක්කොම නැති වෙලා යනවා. ඊළඟට මේ background එක මට නම් ඇහැට අමාරුයි. සුදු වැඩි. ඒ නිසා මම සාමාන්‍යයෙන් use කරන්නේ මෙන්න මේ වගේ ඔච්චරමත් අඳුරු නෑ. ටිකක් අඳුරු කලර් එකක්. මම ඇඩ් කරලා තිබ්බ එක ඔන්න මෙන්න මේ කලර් එක තමයි මම use කරන්නේ. හරිද? ඔයාලට අර කලර් එක හොඳයි නම් තියාගන්න ගැටලුවක් නැහැ. ඊළඟට කැන්ඩල්ස්ටික් වල පාට මෙන්න මෙතනින් ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් මං ඊයේ දාලා තිබ්බේ කළුයි රතුයි. එතකොට මෙතන මේ කොළ තියෙන්නේ බුලිෂ් කැන්ඩල්, රතු තියෙන්නේ බෙයාරිෂ් කැන්ඩල්. මම ඊයේ දාලා තිබ්බේ බුලිෂ් කැන්ඩල් වලට කළු දාලා. ඒ විදිහට මෙතනින් ඔයාලට ඕන පාටක් දාලා වෙනස් කරගන්න පුළුවන්. මට ඇහැට හුරු පාට
නැත්නම් ඇහැට අමාරුවක් නැති පාට ඒක නිසා මම ඒක දාලා තිබ්බා. නමුත් ඔයාලට ඒක හුරු නැති හින්දා දැනට මම මේකම දාලා තියන්නම්. නමුත් මම පර්සනලි යූස් කරන්නේ අරක. හරිද? ඔයාලත් අර මුලින්ම මේක chart එක දැක්කම ආස හිතෙන විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න. එතනින් තමයි මුලම දේ වෙන්න ඕන. මොකද ඒකෙන් තමයි අපේ මයින්ඩ් එකට යන්නේ, මයින්ඩ් එකට ආසාවක් ඇති වෙන්නේ. ට්‍රේඩින් කියන එක ආසාවක් ඇති. නැත්තම් මුළු දවසම වගේ මෙතන වාඩි වෙලා ඉන්න ඕනේ අපි මේක ඉස්සරහා. එතකොට ඔයාලට එපා වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ඔන්න ඔය විදිහට හදාගන්න බෑග්ග්‍රවුන්ඩ් එක. හරිද? ඊළඟට මෙන්න මෙතන ඔයාලට පේන ඇති මේ ෆේවරිට් බාර් එක. මේ ෆේවරිට් බාර් එකේ අපිට ඕන වෙන්නේ මෙතන තියෙන ඔක්කොම නම් ඕන වෙන්නේ නැහැ. මම මේ දැනට නිකන් ඇඩ් කරලා කලින් ඇඩ් කරපුවත් එක්ක තියෙනවා. තාම අයින් කරලා නැහැ. හරිද? මේ ෆේවරිට් බාර් එක හදාගන්නේ මෙහෙමයි. මෙතනින් ඔයා ඕන ඉන්ඩිකේටර් එකට මේ ඕන ටූල් එක ගන්න. හරිද? ඕන ටූල් එක ගත්තාම ඔයාට පේනවා ඇති ඊට පොඩ්ඩක් ඉස්සරහින් තියෙනවා ෆේවරිට් මාක් එක. නැත්තම් මෙතන තියෙනවා ස්ටාර් මාක් එක. මෙන්න මේ ස්ටාර් මාක් එක දැම්මම ඔයාට පේනවා ඇති මෙතෙන්ට මේක ඇඩ් වුණා. හරිද? එතකොට දැන් ඔයාට මේ විදිහට වෙන එකක් ඇඩ් කරගන්න ෆිබොනාචි කියනකො මෙතන මේ තියෙන ෆිබොනාචි එක. හරිද? ෆිබොනාචි එක ඔයාට මේ ෆේවරිට් ටූල් බාර් එකට ඇඩ් කරගන්න ඕන නම් ඔය විදිහට ස්ටාර් මාක් එක දාගන්න. එතකොට මෙතෙන්ට ඇඩ් වෙනවා. මේක අපි ඇඩ් කරගන්න හේතුව තමයි මෙහෙම ගිහින් හොයලා ගන්න එක අමාරුයි. මෙතන තිබ්බම අපිට මේක ඕන තැනකට ගෙනියන්න පුළුවන්. ওই විදිහට ඕන තැනකින් තියලා හරිද? අපිට අවශ්‍ය එක ටක් ගාලා ගත්තා. ওই විදිහට ගැහුවා. ඒ නිසා ඒකට තමයි අපි මේ ෆේවරිට් ටූල් බාර් එක ලේසියට සහ ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් වෙන විදිහට යූස් කරන්නේ. හරිද? ඒකත් දන්න අයත් ඉන්නේ නැති. මං හිතන්නේ දන්නේ නැති අයත් ඉන්නේ නැති. ඒ නිසා අර බේසික් ටිකේම ඉඳලා කියලා දෙන්න ඕන නිසා තමයි ඒකත් කියලා දුන්නේ.